මම ඔයගලන්ව අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ජාතික වන උද්‍යානයක් වන වස්ගමුව වනාන්තරයේ ඉඳලා. ඔයගලන් පේනවා වටේටම. දැන් අර පැත්තේ දැන් මේ මම අත පෙන්නන පැත්තේ තියෙන්නේ මහවැලි ගඟ. ලංකාවේ වනාන්තර ගත්තම සිංහරාජය ප්‍රධාන නිවර්තන වැසි වනාන්තරයක්. වසර පුරාම වර්ෂාව තියෙනවා. හරි. අපේ ජාතික උරුමයක් සිංහරාජය. ඒ වගේ තමයි මේ වස්ගමුව. මේ මම මේකට ආවේ මේ විශේෂයෙන්ම මේ අපේ අලි ඇතුන් බලන්ඩයි දිවියන් ඒ වගේ වලසුන් ඒව නරඹන්න. මම ආපු වෙලාව ඇවිල්ලා උදේවරුේ මම ඇවිල්ලා තියෙන්නේ. ඒ උදේවරුේ හරියන්නේ නැහැ වගේ පේන්නේ. දැන් අපි ගොඩක් වෙලා පැය එකමාරක් දෙකක් විතර ජීප් එකේ සවාරිය ආවා. නමුත් අපිට දකින්න ලැබුණේ ඒ වගේ සතෙක්. මොනරු හිටියක් සෑහෙන. මොනරු විශාල සංඛ්‍යාවක් දැක්කා. තව සතුන් ගොඩක් දකින්න අපිට ලැබුණේ නැහැ. මම කියන්නේ ලංකාවේ වනාන්තර ගොඩක් තියෙනවා. අපේ රටේ ප්‍රධාන ජල සම්පත සුරකින්න ස්ථානයක් තමයි වනාන්තර කියන්නේ. මේ වනාන්තර සුරැකීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දායක වෙලා තියෙනවා. ජනතාවගේ යුතුයකමත් මේ අපේ දේශීය වටිනා සම්පත් වන වනාන්තරය සංරක්ෂණය කිරීම. ඒක අපේ යුතුයකමක්. ඇයි මේ වලින් විශාල ඔක්සිජන් ප්‍රමාණයක් පරිසරයට දායාද කරනවා. මේ දවල් වරුවේ සූර්යාලෝකයෙන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් සාරවත් පසක් අපිට දකින්න පුළුවන්. මේ තියෙන සාරවත් පස. ඒ කියන්නේ මේ ශාකපත්‍ර පොළවේම දිරාපත් වෙන්නේ. ඒකේ කොම්පෝස් හැදෙනවා. මේක කාබනික පොහොර. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ විවිධ khනිජ වර්ග ලේසියෙන්ම පොළවට ලැබෙන ක්‍රමයක් තමයි මේ සාරවත් පස. මේ වනාන්තර වල වැඩෙන පස සාරවත්. ඉතින් මේවා අපි ආරක්ෂා කරන්න ඕනේ. මේක අපේ උරුමයන්. මේවා ලෝක උරුමයන්. ශ්‍රී ලංකාවේ තියෙන මේ වනාන්තර. නමුත් දැන් අපේ ලංකාවේ වනාන්තර සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යන බව තමයි අපිට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ඔයගලන්ට ඇහෙනවද හඬක්? ඇහෙනවද බලන්න. බලන්න හොඳටම දැන් ඇහෙයි. ආන්න ඒ රැහැයියන්ගේ හඬ. රැහැයියා පළඟැටියා ශබ්දේ නිපදවන්නේ කොහමද? රැහැයියා පළඟැටියා ශබ්දේ නිපදවන්නේ පාදවල කෙඳී එකිනෙක පිරිමැදීමෙන්.